හෙලෝ ගයිස් අද අපි බලමු CS up කරන ක්‍රම ටික. ඉතින් අපි බලමු මේකෙන් ලේසියෙන්ම CS up කරගන්න විදිහ. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ටිප් නම්බර් 1 character skill. මෙතෙන්දී ඔයාලට ගන්න තියෙන්නේ character preset වලට ගිහින් ඔයාලා කැමති CS වලට ගැලපෙන විදිහ character skill ටිකක් දාගන්න ඕන. ඉතින් මම මෙතන මම ඩිසයින් කරලා ගත්ත character skill ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට එහෙම කිසිම characters ලාගෙන කිසිම idea එකක් නැත්නම් මෙතන recommend වලට ගිහින් ඔය කැමති character skill එක මෙතන V-batch preset වල V-batch players ලා ගන්න character skill තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට ඕන වෙන්නේ battle royale වලට clash squad වලට කියලා select කරලා මෙතන ඔයා කැමති ආස character skill තියෙනවා නම් කියන වට ගහන්න පුළුවන් කියලා හිතන character skill තියෙනවා නම් මෙතන ඔයගොල්ලන්ට තියෙන්නේ ඔතන apply බටන් එක තියෙනවා. ඔයගොල්ලෝ හොඳින් බලන්න ඕන මෙතන ඔයා කැමති ලේසි character skill තියෙදික මම දැන් මෙතන V-batch preset එකට ගිහින් ඒකෙන් character skill ටිකක් බලනවා. අපි බලමු හොඳට මේ සුපිරි character skill ටික. මට හිතෙනවා මෙතන මේ කවුද මේ අලුතෙන් ඔස්කා character එක දාගත්ත එක හොඳයි කියලා. මට ඒක මම ඇප්ලයි කරගන්න මෙතන ඔස්කා ඉන්න එක ඊට පස්සේ මෙතන කැමති ප්‍රීසෙට් එක මොකට සේව් වෙන්න ඕනේ කියලා සිලෙක්ට් කරලා දීලා ඔයගොල්ලන්ට කැමති character skill එක හදා ගන්න පුළුවන්. හරි පළවෙනි ටිප් එක නම් හරි අපි දැන් යමු දෙවෙනි ටිප් එකට. ටිප් නම්බර් 2 ටීම් වර්ක්. මෙහෙම ටීම් වර්ක් කියන්නේ CS මැච් එකේදී අනිවාර්යයෙන්ම ඕන දෙයක්. ඕගොල්ලෝ දැන් කිල් පෙරේත වෙලා මේ මුලින්ම රෂ් කරගෙන යන්නත් එපා. ඊට පස්සේ කිල් ඕන කියලා ඩොටේ ගිහින් කිල් පන්නන්න හදන්නත් එපා. කිල් පන්නන්න හදන්න නැතුව ඕගොල්ලන්ට තියෙන්නේ කට්ටියත් එක්ක කතා වෙලා ස්කිල් දාගෙන යන්න. එක්කෙනෙක් රෂ් කරන එක්කෙනෙක් රයිෆල් එක්කෙනෙක් ස්නයිපර් එක්කෙනෙක්ව සපෝට් එකටත් එක්කන් යන්න. මොකද දිමිට්‍රි එහෙම දාලා ඕගොල්ලෝ නොක් වුණාම හීල් ගන්න වගේ එක්කෙනෙක් ඉන්නත් එපා. ඕගොල්ලෝ ටීම් වර්ක් එකේදී කරට් ස්කිල් ටික අනුගමනය කරන්න ඕනේ. ඊට පස්සේ කට්ටියත් එක්ක රොත්ත පිටින් පැනලා ගහන්න ඕ වගේ කරද්දී ඕගොල්ලන්ට ලේසියෙන් රවුන්ඩ් එක දිනාගන්නීමේ හැකියාව තියෙනවා. ටිප් නම්බර් 3 ෆස්ට් රවුන්ඩ්. ගොඩක් කට්ටිය කරන වැඩක් තමයි ෆස්ට් රවුන්ඩ් එකේ ගන් ගන්න නැතුව මේ කොයින් එකතු කරගන්න. ඒක සෙකන්ඩ් රවුන්ඩ් එකේ ගන් ගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ එතන ෆස්ට් රවුන්ඩ් එක මේ හිතින්ම පැද්දලා ඉවරයිනේ. එහෙම කරන්න එපා. ඕගොල්ලන්ට තියෙන්නේ මේ අර තියෙන බම් මේ මොනවද ස්කිල් කටාන එකක් කරන් යන්න. ඒව දාන්න නැතුව ඕගොල්ලන්ට පුළුවන් කොයිනුත් ඉතුරු කරගන්න ෆිස්ට් අර කවුද ක්ලා අතින් ගහන එක්කන අන්න ඔගේ ස්කිල් එක දාගෙන යන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒ වගේ මේ එතෙන්දිත් ඔයගොල්ලෝ ටීම් වර්ක් එක පාවිච්චි කරලා කට්ටියත් එක්ක පොකුරේ ඉඳලා එක එනිමි එක්ක දැන් ස්කෝඩ් එකම හරි මුල්ලකට තියාගෙන අතින් තල්ලා එන කටාන එකකින් ගහලා එන ඔයගොල්ලෝ ගන්න අරගෙන කොහමයි ෆස්ට් රවුන්ඩ් එක ගහගත්ත කියන්නේ මේ ඔයගොල්ලන්ට එතනින්ම රවුන්ඩ් එකයි තව රවුන්ඩ් 3යි දිනන්න තියෙන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ CS මැච් එක ඊසි ගහගන්න පුළුවන්. ටිප් නම්බර් 4 and 5 grenade and skill. මොකද්ද මේ ටොපික් දෙකක් එකට කරලා කරන්නේ? grenade and skill. ඔයාලට ගන්න දෙන්නේ skill දාගෙන යන එක. අර ඩ්‍රෝන් එක කියලා වදින්න හෝම් ඊට පස්සේ මකුළුව දාන එක ඊට පස්සේ ඔය වගේ මේ එක එක skill දාගෙන ගිහලා ඒක එනිමින් ස්ලෝ කරන ඒවා. අන්න ඒ වගේ skill දාගෙන ගිහින් ඕගලන්ට තියෙන්නේ grenade දාන්න. පුළුවන් තරම් අයින් එක වෙඩි තියනට වැඩි කරන grenade දාන්න. අරෙන් ග්‍රැනේඩ් මෙහින් ග්‍රැනේඩ් ටීම් එකේ කට්ටියට කියන වෝල් ගන්න නැතුව ග්‍රැනේඩ් ගන්න කියලා. ඉතින් ග්‍රැනේඩ් අරෙන් මෙහින් දාද්දි එනිමිගේ අඩු ගානේ 50ක් ඩැමේජ් යනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඊටු ටික ෂොට් ගන්න එකක් අරගෙන දෙන්න රෂ් ගිහි එකෙක් ඩොටේ ඉඳන් මේ ස්නයිපර් හරි රයිෆල් පාරක් යන්න. අනිත් එක සපෝට් එකට ග්‍රැනේඩ් දදා දිමිටි දදා පස්සෙන් පන්නනවා. ඉතින් ඔච්චර ගන්න තියෙන්නේ මැච් එක දිනු. අපේ අවසාන මේ ටිප් එකත් ඉවරයි. ඉතින් කොහොමද අදගෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මගේ TikTok එක ෆලෝ කරලා එකතු වෙන්න. අපේ WhatsApp channel එකට join වුණොත් ඔයගලන්ට giveaways upcoming event ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. අදට ගිහින් එන හැමෝටම goodbye.